කතෝලික පල්ලියේ තිබිච්ච ආධිපත්‍යයට එරෙහිව ජර්මනි මාටින් ලූතර් සහ කැල්වින් වගේ අය මේ අයගේ ඇති වෙන ප්‍රොටෙස්ට් එක ඉතින් ප්‍රොටෙස්ටන්ට් කියන මූවමන්ට් එක ඇති වෙන්නේ විරෝධා ඒගොල්ලෝ පුද්ගලයාගේ කතෝලික පල්ලියේ සාමූහිකත්වයේ අභියෝගයක් තියෙන යාඥා කරන කතෝලික පල්ලියේ තියෙන්නේ සමූහයක් ඉන්නකන තමයි දෙවියෝ ඉන්නවා. ඒකෙන් ඉරිදා පල්ලියාම විශේෂයෙන් අවධාරණය කරනවා. සමා සතියකට මරක්වත් ඉවෙන් මහන්සියට ඉක්ුතු වෙන්නේ. ඒගොල්ලෝ සාමූහික කතෝලික කියන වචනේ තේරුමත් ඒකේම කැතලික් කියන එකේ සාමූහික බව තියෙනවා. ඒක අභියෝග කරලා ඒක කියනවා නෑ පල්ලියන්න එහෙම ඕනේ නැහැ. ඊතර ඉඳලා තමයි තනියම කාමරයට වෙලා ඉවෙන් මහන්සියට ඒක යාඥා කරනවා. පුද්ගලයා අනේ දැන් පුද්ගලයාගේ නිදහස පුද්ගලයාගේ ඒකවල පිළිගන්න ඒකවල හිතන්නේ මේ ලෝකයේ තියෙන දේවල් වින්දනය කිරීම පංචේන්ද්‍රයන් වින්දනයට අනුබල දෙන දහමක් තමයි ලිබරල් වාදයේ. ඒ නිසා තමයි යුරෝපයේ මහා පින්ම පණින් ඒකට කියන පුනරුදය කියලා. රෙනායසන්ස් ඒකත් එක්ක දේවල් යුරෝපයේ වෙනවා. විශේෂයෙන්ම ඒකන්ලා වගේ අදහස් නිසා විශ්වවිද්‍යාලවල පර්යාස විශ්වවිද්‍යාලවල සිද්ධ වෙනවා. එතනින් තමයි ඔය විද්‍යාවට තාක්ෂණයට ලොකු ඉස්සරහක් ඇවිල්ලා කාර්මික විප්ලවය ඇති වෙන්නේ. වේදාත්ම සියුම් වගේ. එතනින් තමයි යුරෝපයේ ලෝකේ මතුවෙන්න පටන් ගන්නේ. ඒක මතුවෙන්නේ අනිත් දේවල් අනිත් සංස්කෘතින් දැනුම් යට කර සියල්ල යටපත් කරනවා. ඒක පල්ලියේ නැත්නම් පාපහංශයේ විසින් පාපහංශලා විසින් ඒ කාලේ ප්‍රධානම යුරෝපයේ පිච්ච කතෝලික රටවල් දෙක තමයි පෘතුගාලය සහ ස්පාඤ්ඤ. ඒ ලෝකෙ බෙදලා දෙනවා. පෘතුගාලයට එක පැත්තකට ස්පාඤ්ඤයට අනිත් පැත්තට ස්පාඤ්ඤ යනවා ඇමරිකාවට. පෘතුගාලය යනවා අපේ පැත්තට. එන්න මේ 2005 පෘතුගීසින් ලංකාවට. දැන් ලන්දේසි ඉංග්‍රීසි. ඒ වගේමයි ස්පාඤ්ඤ ප්‍රංශ ඒගොල්ලෝ යන්නේ ඇත්තම මේ ඇමරිකා මහද්වීපයේ විශාල විනාශයක් කරන්නේ ඒ හිතේ ජන ඒ භූමි පුත්‍රයෝ ඝාතනය කරලා ඒගොල්ලන් ඝාතනය කරලා මහා විශාල විනාශයක් කරන්නේ ස්පාඤ්ඤය ඇමරිකා. දැන් ඇමරිකාව කියන රට ඔකේ වැඩිම විනාශය තාම තරුණ විදියට මිලේච්ච විදියට ඒකේ නම් රෙඩ් ඉන්ඩියන්ස් ලන්ට ඇමරිකානු ඉන්දියානු කියලා කියන්නේ ඒගොල්ලන් ඝාතනය කරලා මේ සමූල ඝාතනය කරලා ඒගොල්ලෝ යුරෝපියන් අයවතන පරිචයලා. එතකොට ඒක මේ ඒක තමයි හැම තමයි නෙමෙයි ලෝකෙ බෙදාගන්න. ඒතකොට ඒකේ රටවල තියෙන සම්පත දැක්කා ඒක යුරෝපයේ වඩා සම්පත් අන්දලෝව දේවල් ඉන්ඩස්ට්‍රියල් කාර්මික වේද අවශ්‍ය කරන මුද්‍රව්‍ය සහ අනිකුත් දේවල් මේ රටවල තියෙනවා. ඒක නිසා ඒව සම්පත් කොල්ලකේම තමයි ඒගොල්ලෝ කළේ. එතකොට ඊට කලින් ලෝකේ දැන් ඊට කලින් ලෝකේ මේ වෙනදාම වැඩි ඉස්සරහට හිටියේ වැඩි ලෝකේ පුරා ගියේ චීන සහ අරාබි. ඒක චීන දැන් සාක්ෂි ලැබිලා තියෙනවා මේ කොලම්බස් ඇමරිකාවට යන්න කලින් චීන ගිහිල්ලා තියෙනවා. චීන ගිහලා චීන ඊට යටත් ඒ මිනිස්සුම මරලා යටත් කරගත්තේ නැහැ. චීන සේද මාර්ගයේ හරහා ඒකට වෙනදාම ඒක බඩු හුමාන් කරගත්තා. දැන් හුමාන් කරගත්තා. අරාබියුත් එහෙම. නමුත් මේ යුරෝපීය ජාතින් බලවත් වුණා මේගොල්ලන්ට වාසිය කරන ආමික බලයක් තිබුණා. යුද්ධ අවිබලයක් තිබුණා. ඒක හරහා ඒගොල්ලෝ මුළු ලෝකෙම යටපත් කරගත්තා. ඒ ලෝකයේ තිබිච්ච දැනුම් පද්ධති දැනුම විතර නෙමෙයි අර භෞතික සම්පත් විතර නෙමෙයි දැනුම සියලු දේ මේ විනාශ කළා එක්ක යටපත් කරන ඒවා හොරකම් කරගෙන ඒවා වලින් තමුන්ගේ ධර්ම දිනුනේ. එහෙම තමයි මේක වෙනම අපිට කතා කරලා පෙන්වන්න පුළුවන් කොහොමද යුරෝපයේ දැනුම වර්ධනය වුණේ කියලා. අද යුරෝපයේ කියන ඔය විද්‍යාව ගණිතය ගොඩාක් දැනුම් වල මූලික දේවල් තිබුණේ ඔය ලැබුණේ අරාබි වෙළඳ හරහා. ඉන්දියාව කියන අද ඔය ප්‍රදේශයෙන් ಭಾರತයෙන් කියන මේ ප්‍රදේශයෙන් චීනයේ අප්‍රිකාවෙන් ඊජිප්තුව ප්‍රදේශවල තුනේ බැබිලෝනියන් ශිෂ්ටාචාරය තුල අද ඉරානය ඉරාකය ඔය රටවල් වලින් එතකොට අප්‍රිකාවෙන් ඔය රටවල් වලින් ඒ ආපු දැනුම තමයි ඒගොල්ලෝ ග්‍රීසියේ තමයි ආවේ. ග්‍රීසියෙන් මොක මේ ඒගොල්ලන්ගේ සංස්කෘතික අවශෝෂණය කරගෙන ඒගොල්ලෝ ගමන් දෙන්නේ. දැන් හොඳම උදාහරණය තමයි මේ පයිතගරස් මේ අපි කවුරුත් දන්නා පොඩි ළමයි පවා ගන්නවා. මේ 6 7 වර්ෂයේ ළමයි ඉගෙන ගන්නවනේ ඕක පයිතගරස් මේ පයිතගරස්ට කලින් ඉන්දියාවේ තිබුණ බවට සාක්ෂි තියෙනවා. හැබැයි ඒක අර අපි කියන්නේ අර ඇක්සියමැටික් සිස්ටම් එකකට දාලා. ඒ කියන්නේ මේ උපකල්පන සහිත
පද්ධතියකට දාලා. කියන එකට මේ ස්වසිද්ධි කියන ඒ ස්වසිද්ධි කීපයක් දැන් මේ ජ්‍යාමිති අපි කරන පාසලේදී අපි කරගන්න අපි කියන එකට යුක්ලිඩියානු ජ්‍යාමිති. ඔය යුක්ලිඩියානු ජ්‍යාමිති කියන්නේ ඒක එක්තරා විදිහක ස්වසිද්ධින් කීපයක්. ඒ ස්වසිද්ධින් මත තමයි ඒ ජ්‍යාමිති. වෙන ජ්‍යාමිති තියෙනවා. දැන් තියෙනවනේ දැන් ත්‍රිමාණ ජ්‍යාමිති කියලා කියන දැන් මේ සාපේක්ෂතාවාදයට නිව්ටන් ඒවට මොනවා වෙන්නේ ත්‍රිමාණ ජ්‍යාමිති. ඒ ජ්‍යාමිතිය මේ යුක්ලිඩියානු ජ්‍යාමිතියෙන් වෙනස්. ඒකේ වෙනස් ස්වසිද්ධි පද. අපි सामान्य इतने का नया नहीं है सस्पेक्ट आपको इतने का नया नहीं इन खबरों से दाने में यूक्लिडी है ताला जाम के यूक्लिडी क्या जाम के उदाहरण को अंतिमाना में वो हमारी एक yang सोसिद्धि मत dan नमक यूक्लिड कर लगी है ने भाई इंडिया में लीनिंग में ना आप जानते भाई ये भाई कुछ कर ला समझ ये कुछ भी नहीं संस्करण के लिए मत कर ला भाई एक और सोसिद्धि डाला ඊට ඔප්පු කිරීම වලට පයිතගරස් වලින් ඔප්පු කළේ නැහැ ඉන්දියානුම ඒකෙන් වැඩ ගත්තා. ඒක දැනගත්තා ඒ සම්බන්ධය. ඒ ඍජු කෝණාකාර ත්‍රිකෝණ අතර තියෙන සම්බන්ධය දැනගත්තා. නමුත් ඒගොල්ලෝ ඒක ව්‍යවහාරයෙන් ඒක පාවිච්චි කළා මිසක් ඒක භාවිතය කළා මිසක් ඒක සංයුක්තව ඒක භාවිත කළා මිසක් ඒක සාධනය කරන්න ඒ සාධන ඉදිරිපත් කරේ නැහැ. ඒක ග්‍රීකය. දැන් අපි පාසල් වල ළමයි ඉගෙන ගන්නවා ඒ ක්‍රමය පයිතගරස් ක්‍රමය සාධනය කරන්න. कोण उडिंग समजा तो स्ट्रगल आहे ඒ අර යුක්ලිඩී ජ්‍යාමිතිය පද්ධතිය තුල. එතකොට ඒක තමයි ඒගොල්ලෝ කරපු. ඒක තමයි අනිස කියන්නේ මේක යුදා විදේවුවන්ගේ චින්තනයේ තියෙනවා මෙතන ක්‍රිස්තියානි චින්තනයේ තියෙනවා ඊට මුලික චින්තනය. තුනේ මිශ්‍රණයක් තමයි බටහිර විද්‍යාවට පදනම. දැන් මේක ඇති කරන්න මේක වර්ධනය කරගන්න එතුමාට උදව් වෙන ප්‍රධානම පුද්ගලයා තමයි තෝමස් කුන්. थॉमस कून अमेरिकानु इस्रा विद्याज्ञ भौतिक विद्याज्ञ क्या पश्चिम कालिक लेकिन आराधना हार्वर्ड विश्वविद्यालय मानवशास्त्र पीठे आराधना विद्या इतिहास देशनमाला ये देशनमाला सूदाना पहली गवेषणे करला बहुत सूदानम ये तुम्हारा ये पोत पत उत्पाद वितरक नहीं ये එතුමා මේ කෞතුකාගාර වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ විද්‍යාඥ අතර කුමාරු වෙච්ච ලිපි ආදී පවා පරිශීලනය කරලා එතුමාට පුදුම හිතුණා මවිතයටපත් වුණා විද්‍යාවේ මොකද වෙලා තියෙන්නේ විද්‍යාවේ බටහිර විද්‍යාවේ ඉතිහාසය හැදෙනවා ඒතරම අද history of science කියලා වෙනම විෂයක් තියෙනවා history of technology history of science history of medicine හිම විෂයන් ඉරට එතකොට ඒකෙදි එතුමා දැක්කා මේ විද්‍යාව අපි පාසල් වල ගන්නන විදියට නෙමෙයි වෙලා තියෙන්නේ වර්ධනය වෙලා. විද්‍යාව වර්ධනය වෙලා තියෙන එක අර ඒක එපිසෝඩ්ස් ඒ විදියට තමයි විද්‍යාව වර්ධනය වෙලා තියෙන්නේ. ඒක එතුමාට ඒ ආශ්‍රයෙන් තමයි එතුමා හොයාගත්තේ මතු කරගත්තේ අර පැරඩයිම් එකක්. සුෂමාදර්ශයක් කියන සංකල්පය. ඒක කෙටියෙන් මෙන්න මෙහෙමයි ඒක කියන්නේ මුල් කාලේ ලෝකේ දැනුම එකම විෂයක් එකම ක්ෂේත්‍රයක භෞතික විද්‍යාවේ යම් විවිධ ගුරුකුල තිබුණා කීපයක්. ඒකේන ගුරුකුල. දැන් උදාහරණයක් වශයෙන් වර්තමානයේ කතා කරන්න පුළුවන් නම් දැන් ඇත්තම කියනනම් අර මහා පිපුරුම් වාදයකමකෝ. අද කොස්මොලොජි කියන එකේ ප්‍රධානම එකම වාදයේ ප්‍රවාදය පිපුරුම් වාදය නෙමෙයි හැබැයි ඩොමිනන්ට් එක නැත්නම් අධිපතිවාදයේ දරන එක තමයි මහා පිපුරුම්. තවත් ඒවා තියෙනවා ස්ටෙඩි ස්ටේට් යුනිවර්සිටි. කියන්නේ ඔක ෆ්‍රෙඩ් හොයිල් කියන මේ විශ්වවිද්‍යාලය තමයි ප්‍රධාන වෙන්නේ ඔය. කාඩිෆ් විශ්වවිද්‍යාලයේ එතුමා හිටියේ මම ළඟදී ගියා. එතුමාගේ තියෙන්නේ ඔය ස්ටෙඩි ස්ටේට් යුනිවර්සිටි. එතකොට ඒකට උදව් කරලා තියෙන ලංකාවේ විද්‍යාඥයෙක් එතුමාත් එක්ක වැඩ කරලා තියෙන මම තාම ඉන්නවා ඒ කාඩිෆ් විශ්වවිද්‍යාලයේම මේ එතුමා මේ වික්‍රමසිංහ කෙනෙක් මට හැටියට ෆ්‍රෙඩ් හොයිල් එක්ක ඔය ප්‍රවාදයේ වෙනින් වැඩ කරනවා. එතකොට අනිත් ඒ විදිහට ඒතකොට ඒක මහා පිපුරුම් වාදයට වෙනස් වෙනවා. ඒතකොට ඒක අපිට හැබැයි ඒක බොහොම මම ඒක ඉස්සර නම් ඒක එහෙම එකක් ඒව තිබුණා නම් ඒගොල්ලෝ කරට කර හැප්පුණා. දැන් මේ අර්ග මේක නිකන් කොනට දාලා කියන්නේ මේක බොහොම ටික දෙනෙක් අතර විතරයි ඒක
තව එකක් දැන් අනිසිල මහත්තයා පස්සේ කාලෙක මෙයා කළා අර ප්‍රසාරණය වෙනවා සංකෝචනය වෙනවා. ඒකට එක්කම අර බෞද්ධ සාහිත්‍යයේ සංකල්පයක් පාවිච්චි බෞද්ධ මේ මූලාශ්‍රවල එන සංකල්පයක් තියෙනවා විවට්ට කප්ප සංවට්ට කප්ප කියලා. ඒ කියන්නේ විවෘත වෙනවා සංයුක්ත වෙනවා. විවෘත වෙනවා සංයුක්තමයි. අන්න එහෙම විශ්වයක් ගැන එතුමා ඒකට දා සූත්‍රගත කරලා තියෙනවා. සූත්‍රයකම ඉදිරිපත් කරලා තියෙන ඇමරිකා විශ්වවිද්‍යාලයට යවලා තියෙනවා. ඒවා ඉතින් පිළිගන්නේ නැහැ ඒක. මොකද ඒක වල ප්‍රධාන ධාරාවට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. දැන් අනිසිල මහත්මයාට භාෂා කරන අනිසිල මහත්මයා බටහිර විද්‍යාවට අර PhD එක කරනකම් කලේ බටහිර විද්‍යාව තුලම ඉඳගෙන නිර්මාණ කරනවා. ගැටළු විසඳන්න. දැන් එතුමා ඊට පස්සේ එතනින් කැඩෙනවා. කැඩිලා අපේ බෞද්ධ චින්තනය තුල නිර්මාණය කරනවා. ඒ විතර නෙමෙයි එතුමා උත්සාහ කරලා අවශෝෂණය කළා. ධර්ම සංස්කරණය කරනවා විතර නෙමෙයි එතුමා තිබුණේ ක්‍රම තුනක් තියෙනවා කියන අනුකරණය කියන්නේ නිකන් හුරු අනුකරණය. කරන්නේ වැඩි දෙනෙක් කරන්නේ අනුකරණය කරනවා. ඒ බටහිරේ ඒ විදිහටම ඒක කියන ප්‍රශ්න විසඳන පරිදි තියෙනවා. එන්නේ වර්ණි. එතකොට ඊළඟ එක තමයි අවශෝෂණය. ඒ කියන්නේ අපේ සංස්කෘතිය තුලට බටහිර දැනුම ගන්න. ඒක මම එකක් කරන්න. ඒකම අවසාන කාලේ ඔය කල්පුර සම්බන්ධයෙන් තුමාට දෙන්නේ නැහැ. බටහිර අයින්ස්ටයිනීය ක්ෂේත්‍ර සමීකරණ ඔය ෂෝස්ටයින්ලගේ සමීකරණ ඒවා අපේ සංස්කෘතිය තුල අපේ මේක තුල තියෙන ඒක ඇතුළට දාලා මාර්තන් දැන් කිව්වා අපේ කෝවට දාලා මේ අවශෝෂණය. ඒක සහ එතුමාව බෞද්ධ සම්ප්‍රදාය ඉඳගෙන නිර්මාණය කළා. දැන් මේ ක්වොන්ටම් භෞතිකය සඳහා චතුස්කෝටිය පාවිච්චි කළා ඒ වගේ දේවල්. ඒකත් එතකොට ඔය විදිහට දැන් අර විශ්වයේ මහත්මුවාදී වෙනුවට තියෙන විකල්ප ප්‍රසාරණය සංකෝචන දෙකම ගැන කතා කරනවා. ඒකමයි තුන් ප්‍රධාන දේවල් නේද කියන අරකන ප්‍රාථමිකයි ප්‍රධාන දේවල් දෙන්නේ උනේ අවශෝෂණය සහ අර අභිසංස්කරණය නිර්මාණ. එතකොට ඒක කරන්න එතුමට මේ තොමස් කූන්ගේ බලපෑමම තොමස් කූන් පෙන්නවා මුල් කාලේ තිබුණේ විවිධ ගුරුකුල. ඒ ගුරුකුල අතරින් එක ගුරුකුලයක් මතු වෙනවා. ඒ මතුවලා ඒ තීරණය ගන්නේ කවුද? මේ විද්‍යාඥ ප්‍රජාව මේ සයන්ටිෆික් කමියුනිටි. සයන්ටිෆික් කමියුනිටි එක තමයි එනේ හැම රටකම තියෙනවනේ දැන් අපේ රටේ තියෙන ස්ලාස් කියලා. ශ්‍රී ලංකා සොසයිටි for the advancement of science. ඇමරිකාවේ තියෙන ඇමරිකන් සොසයිටි for the advancement of science. ඒක අංශ තියෙන භෞතික විද්‍යාවට සෙක්ෂන් A භෞතික විද්‍යාවට, ජීව විද්‍යාවට, ගණිතයට ඔහොම තියෙනවා. රසායන විද්‍යාව ඔය විදිහට තියෙනවා. ඒ වගේ හැම රටකම ඉන්දියාවේද ඔය හැම රටවලම මේවා තියෙනවා. මේවා හරිය විදිහට සංවිධානයක් වෙලා තියෙන බටහිර විද්‍යාව. එතකොට ඒකේ දැන් මේ ඉන්න විද්‍යාඥයෝ ප්‍රමුඛ විද්‍යාඥයෝ දැන් මම ඒ කාලේ කොපනිකස්ගේ කාලේ හිටිය ප්‍රමුඛ විද්‍යාඥයා තමයි ඉතාලියේ හිටපු ගැලීලි. ඒ වගේ එක කාලවල ආයිසැක් නිව්ටන්ලා අයින්ස්ටයින්ලා ඒ ප්‍රමුඛ විද්‍යාඥයෝ. ඒත් ඒගොල්ලෝ තමයි මේ යුග කාලවල ප්‍රධාන වෙන්න යම්කිසි මත ભેදයක් ඇති වෙනවා නම් ඒක නිරාකරණය කරගන්න රැස් වෙන්නේ ඒගොල්ලෝ. ඒතර මේවා අර සංග්‍රහවල ප්‍රසිද්ධ ඒ ප්‍රධාන සංග්‍රහවල පළ වෙනවා ඒවා රටවල ඉන්න විද්‍යාඥයෝ මාරු කරගන්නවා ඒවා ගැන පරිශන කරනවා නැවත සාකච්ඡා කරනවා ඔහොම කරලා තමයි මතයක් ප්‍රතික්ෂේප කිරීමෝ පිළිගැනීමෝ වෙන්නේ. ඒක තමයි එතන එළිලා ඒ ප්‍රධාන විද්‍යාඥයන් අවසානයේ ඉන්නේ. ඒක තමයි මේ තොමස් කූන් පෙන්වලා දුන්නේ පළමු වතාවට. මේ විද්‍යාවේ පවා වෙන්නේ අපි හිතන්නේ කියන මේක ඉතා පිරිසිදු අර ඔබ්ජෙක්ටිව් කියලා කිව්වේ ඒගොල්ලෝ කියන්නේ මේ විෂයමූලික මනෝමූලික නෑ මනස මේව සම්බන්ධ නෑ අපේ ඇදහිලි අපේ මේ සංස්කෘතික නැඹුරුතාව නේවනේ උදාහරණ විෂයමූලික කියන්නේ ඒක ඔබ්ජෙක්ටිව් කියන්නේ විද්‍යාවරින් ඔබ්ජෙක්ටිව් කියලා එකක් නෙවෙයි මොකක්ද තමයි පරමතාවට වෙන්නේ නැහැ මේක මේ විද්‍යාඥයෝ අතර ඉන්න ප්‍රමුඛ විද්‍යාඥයෝ ඒ යුගයේ යම්සි වේක ඉන්නේ ඒ විද්‍යාඥයන් ප්‍රජාව තමයි තීරණ ගන්න. ඒතර ඒ ප්‍රජාව තීරණය කරනවා ඔය ගුරුකුල අතරින් එකම දෙයක් සම්බන්ධයෙන් තියෙන විවිධ ගුරුකුල අතරින් අර එක ගුරුකුලයක ප්‍රවාදය දැන් අර සෞර බ්‍රහ්මණ්ඩයේ සම්බන්ධයෙන් ටොලමී එක ඉවරදා කොපනිකස් අනිකර කොපනිකන් රෙවොලුෂන් එක. ඒකේ කලින් කාලේ විප්ලවය ඇති වෙනවා. අන්න එතකොට පැරඩයිම් චේන්ජ් එකක්. අර සුසුමාකර්ෂණ වෙනසක් තියෙනවා. ඊළඟට දැන් නිව්ටන් එක විප්ලවයක්. එතකොට නිව්ටන් විප්ලවය අවුරුදු 200 ඒක නිව්ටන් කරන නිව්ටෝනියානු සුසුමාදර්ශය අවුරුදු 200කට වඩා ඩොමිනන්ට් සුසුමාදර්ශය. අධිපතිවාදී. එතකොට දැන් සමහර අය ප්‍රශ්නයක් තියෙනවා මන්සල මහත්තයා පෙන්නලා තියෙනවා මේ අර ආනාම සූත්‍රයේ
දුනාසගෙන පොතපතේ තියෙන පළියටවත් මේ ගුරුවරයා කිව්ව පළියටවත් තර්කයට මේ න්‍යායට ගැලපුණු පළියටවත් කානුකූලව පළියටවත් එහෙම වුණත් පිළිගන්න එපා. එහෙම එපා කියලා පොතපතේ තිබුණා ගුරු කිව්වත් ඒ කවුරු කිව්වත් ඒ නිසාම පිළිගන්න එපා කියලා තමයි කියන්නේ. කොටසක් තියෙනවා. තියෙනවා. විඤ්ඤාණ කියන දේ. ඒ වගේම කියන තමා මේ පිළිගත්ත දේ තමාට අන්‍යයන්ගේ යහපත පිණිස වේන. ඒක කරන්න. ඒක අනුගමනය කරන්න. සහ ඒකනේ මිනිමුනි දැන් සමහර අය අභියෝග මේ තර්ක කරනවා මේ නලින් සිල්වා පෙන්නනවා නේද අපේ එකේ විඤ්ඤාණ කියන්නේ කවුද? ඒ අධිපතිවාදියක් නේද? ඔව්. ඒක අධිපතිවාදියක් කියන්නේ ඒක නෙමෙයි. බලහත්කාරකමක් නෙමෙයි. ඒ කියන්නේ සමාජයේ විසින්න ඒ පුද්ගලයන් දැන් විද්‍යාවට නෙමෙයි මුන් පින්නලා දෙන්නේ ඒකයි. විද්‍යාවෙන් මේකට ස්ලාෂ් වගේ තියෙන්නේ. ඒ විද්‍යාව විවර්තන සංගම වල ඉන්නේ ඒ ක්ෂේත්‍ර වල ඉන්න ප්‍රවීණම විද්‍යාඥයෝ. ඒතර ඒ විදිහට ඉන්නේ ඒගොල්ලෝ තමයි යම් ඒ ප්‍රශ්න නිරාකරණය කරන්න තීරණ ගන්න. ඒතර ඒවා යන අනිත් රටවල ඉන්නතෝක දීර්ඝ වැඩ පිළිවෙලක් ඒක. දීර්ඝ මේ ක්‍රියාදාමයක්. එතකොට ඒක අපි ආයෙත් අපි කිව්ල අපි ඉගෙන ගන්න ආයෙ මුලට යන්නේ නැහැ නේ. ඒ විද්‍යාත්මක කියනම පිළිගන්න. එතකොට එතන යම් අධිපතිවාදයක් ඊට ඒ අපේ මේ ධර්මයේ ඉන්නෝන් තමයි ඒගොල්ලෝ. ඒතකොට සයන්ටිෆික් කමියුනිටි එක තමයි. හැබැයි මේ බුදුදහමේ ඉන්නෝන් කියන්නේ ඒ කාලමුත් ඉන්නෝන් කියන්නේ මේ සසරින් නිතර වෙන දැනුම නිතර තියෙන සසරින් නිතර වෙන. සසරින් නිතර වෙන එක දැනුමක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ එයා මාර්ග. ඒක මුදුනාශය මාර්ගය පෙන්වලා තියෙනවා. ඒක නිර්වචනය කරන්න බෑ. මේමයි කියලා. ඒකට නිවන අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි. නිවන සාක්ෂාත් කරගන්න දෙයක්. ඒ උත්තර ප්‍රත්‍යක්ෂ. සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ නෙමෙයි. එහෙම යනකොට දැන් මනස දියුණු වෙලා අවසානයේ මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒතකොට මේක ඇවිල්ලා ඒක දැන් අර්ථ එතන බින්දුන් කියන අර්ථතුන් වහන්සේ. රහත්තුවා. ඒතර උන්වහන්සේලා තමයි ධර්ම සංගායනා කළේ. අද අපේ අරහතුන් නැති එක තමයි ප්‍රශ්නේ. ඒතර අරහතුන් නැත්නම් ඉන්නවා. ඔය ආරණ්‍යගතව ඉන්න පුළුවන්. නමුත් එදා එම නෙමෙයි එදා පුරලෙස්. රහත් මහතෙරල් ගණේ ලංකාවේ බෙරේ ටීම් එක කියනවා. එතකොට මේ ඒක ප්‍රශ්නය මේක ඇවිල්ලා මේ යම් කලෙක මේ බුදුදහමේ තිබිච්ච ඒ ගුණය ඒ නිදහස් චින්තනය බුදුනාංශ කියන්නේ ඒ පස්සේ ඇවිල්ලා බලන්නේ. සමාධි ධර්මය පරිස්කාර කරන්න ප්‍රශ්න කරන්න. ඒ ගුණය අපේ නැතුව ගිහිල්ලා අපේ හිත අනුපාතේ. ඒක නිසා තමයි මම කියන අරහතුන් ගිහින්නේ නැත්තේ. ඒතර මේ අරහතුන් ඒ බුදුදහමේ අරහතුන් කියන අරහත්. අපේ මේ සාමාන්‍ය දැනුම තුළ එක්තරා දෙයක් වෙනවම් කියන්නේ ඉතින් මේ ඉන්න ඒ සංස්කෘතිය වල ඉන්න ඉහළ බුද්ධිමත්. ඒගොල්ලෝ කියන දේ පිළිගන්න. පාසල් වල විශ්වවිද්‍යාලේ ඒවා කියනවා. ඒක අපි ආයෙ මුලින් ඉඳලා බලන්නේ නැහැ එහෙම දැනුම. හැබැයි ඒක දැන් කොහොම කියන්නේ ඒ ප්‍රජාව මේ සම්මුතිය තමයි ඒක. ඒක තමයි පැරඩයිම්. දකින්න. The consensus of the scientific community. Consensus. සම්මුති. දැන් ඒක නිසා එකම තමයි පළමුව තාවට මේ විද්‍යාවට සමාජ විද්‍යාත්මක මානයක් ඉසු කරා. ඒතර මේක ලොකු ප්‍රශ්නයක් මොකද විද්‍යාව දෙදරුකම්. විද්‍යාව සම්මස්ත පදනම දෙක. මෙතෙක් කල යන්නේ ඔබ්ජෙක්ටිව් මිනිසුන්ගේ ඇදහිලි වලින් ආගම් වලින් සිතුවිලි වලින් මේ සංස්කෘතික සැඳීම් වලින් ස්වායත්ත දැනුමක් කියන අදහස අභියෝගයට ලක් කරලා පෙන්නන්නේ මේකත් මේ ඉන්න මේ ප්‍රධාන MC ගුරුකුලේ ප්‍රධාන කණ්ඩායමේ ඒ කියන්නේ සයන්ටිෆික් කමියුනිටි ඒකේ සම්මුතිය. හැබැයි ඒ සම්මුතියට අභියෝගයෙන් පටන් ගන්නවා. ඒක කාලයක් යනකොට ඒකට යම් අලුත් වෙන අලුත් නිරීක්ෂණ තරමවත් එක්ක මිනිස්සු දියුණු වෙන අලුත් උපකරණ හොයා ගන්නවා දැන් අර දුරේක්ෂ හේමනේ. ඒ දැන් අද තියෙන දුරේක්ෂ වලින් ඊටත් වඩා ඈත විශ්ව ගවේෂණය කරලා තොරතුරු ගන්නවා. ඒතර ඒ අනුව තියෙන ප්‍රවාද වලට අභියෝග වෙනවා. ඒතර අලුත් ප්‍රවාද. ඒතර අන්න ඒකට තමයි කියන්නේ මේ ඇනෝමලිස් කියන්නේ. ඒ කියන්නේ ගැළපෙන්නේ නැති ඒවා එතකොට පුරන්න try කරනවා උත්සාහ කරනවා තියෙන ප්‍රවාදය සංශෝධනය කරන්න ඒත් බැරි නම් ඒක විසිකරලා දාලා අලුත් එකකට අන්න ඒකට කියනවා විප්ලවයක් කියලා. ඌන් ඒකට කියනවා revolutions in science. revolution සමගලම් වෙන්නේ දාස් ගානක 200 ගානක 100 ගානකට සැරයක් වෙන්න දැන් කොපර්නිකන් revolution එක revolution එක විප්ලවයක්. නිව්ටෝනියානු විප්ලවය එක විප්ලවයක්. ගැලීලියෝ කරනවා එක විප්ලවයක්. නිව්ටන් කරනවා තව එකක්. අයින්ස්ටයින් කරනවා තවත් එකක්. ක්වොන්ටම් විප්ලවය තවත් ඒව අතරින් පතර දින. බොහෝ විට යා තියෙන අර නිහඬ සමයට යා කියනවා normal science. එතකොට normal science කියන්නේ අර අධිපතිවාදී සුසුම ආදර්ශය
තුල වැඩ කිරීම. ඕකට එරෙහි වෙනවා. දැන් නලින් සිල් මහත්තයාට චින්තනය සඳහා අවශ්‍ය නැහැ. ඔය පැරඩයිම් එක කියන එක තියෙන්නේ භෞතික විද්‍යාව ඒක ක්ෂේත්‍රයක තුල. බටහිර විද්‍යාව ඇතුළෙම තියෙන විදිහට. මෙතුමා කතා කරන්නේ මොනේ සමස්ත බටහිර විද්‍යාව සහ සමස්ත නැගෙනහිර මේ අපේ රටවල විද්‍යාවට පදනම් වෙන ඒ මහා අඩිතාල. නැත්තම් මේ මහා සම්බන්ධ. ඒක නෑ මම කියන්නේ. දැන් විසම ආදර්ශය කියන්නේ බටහිර විද්‍යාව තුලම ඒක තුල දැන් නිව්ටෝනියානු සුසම ආදර්ශය. කාලේ තියෙන නිව්ටෝනියන් සයන්ස්. නිව්ටෝනියන් ෆිසික්ස් අපි කියන ක්ලාසිකල් ෆිසික්ස් කියනවා. නිව්ටෝනියන් ෆිසික්ස් කියනවා. ඊට පස්සේ ක්වොන්ටම් ෆිසික්ස් කියනවා. ඒ අනිත් සුසම ආදර්ශය. මාරු වෙලා. ඒ විතර නෙමෙයි එතුමා කියනවා. මේ සුසම ආදර්ශය අතර එක සුසම ආදර්ශයක ඉඳලා පස්සේ ඇක්ලෙන අලුත් දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒක සම්පූර්ණ වෙනස් විදිහට ලෝකයේ දිහා බැලීමක් කියන්නේ. එතුමා වචනයක් පාවිච්චි කරනවා. ඉන්කමෙන්ෂරබල්. ඒකට ඉන්කමෙන්ෂරබල් කියන්නේ පොදු මින්මක් නැහැ. සංසන්දනය කරන්න බෑ. ඒ වචනේ හැදලා තියෙන්නේ කැඩුවොත් ඉන්කමෙන්ෂරබල්. කමෙන්ෂරබල් කියන එක කඩන්න කමෙන්ෂරබල් අපි නිරූපිතය ගත්තොත් කමෙන්ෂරබල් කියන්නේ කොමන් මෙෂර්. පොදු මින්ම. කොමන් මෙෂර් එකක් නැහැ. කොමන් මෙෂර් එකක් තියෙනවා. කමෙන්ෂරබල් කියන්නේ කොමන් මෙෂර් එකක් තියෙනවා. පොදු මින්මක් තියෙනවා. ඒතර ඉන් ඉස්සරහට දාපු ගමන් විරුද්ධ පදේ. හරි? and justice injustice. ඉන් දාපු ගමන් ඉස්සරහට ඒක විරුද්ධ පදේ වෙනවා. එතකොට ඒ කියන්නේ කොමන් මෙෂර් එකක් නැහැ. පොදු මින්මක් නැහැ. අන්න ඒක. ඒ කියන්නේ නිව්ටෝනියානු සුසම ආදර්ශයේ ඉඳලා අයින්ස්ටයිනියානු සුසම ආදර්ශයේ කියන්නේ අනුගාත දෙක. ඒ දෙක අතර ඒ දෙක ඉන්කමෙන්ෂර්. අසම්මේ සිංහලෙන් කියන්නේ අසම්මේ. සම්මත මින්මකින් මනින්න බෑ. ඒක වෙන එයා තව ඉතින් කෙනෙක් වෙන විදිහට ලෝකෙ දිහා බැලීම. එයා තවත් ඉස්සරහට තවහරක් කියලා කියනවා. ඒක හරියට වෙන ආගමක් කරන් දෙගත්තා. එතකොට ක්‍රිස්තියානි කෙනෙක් බෞද්ධයෙක් වුණා. එක්ක ක්‍රිස්තියානි කෙනෙක් ඉස්ලාම් ධර්මයන් වෙනස් එයාගේ ලෝක දෘෂ්ටිය වෙනස් වෙනවා. අන්න එලන්න කියලා කියන. එදින. ඒතර නලින්සලා මහත් ඒක පාවිච්චි කරනවා. ඒ බටහිර දැනුම මේක සීමාන්නේ මේක ඇවිල්ලා ඒකම පාවිච්චි කරනවා ෂේල් දැනුම. එතකොට බටහිර සමස්ත දැනුම ඔය සමාදර්ශය ඔක්කොම වෙන ඒ සමස්ත චින්තනය එතුමා ගන්නවා ග්‍රීක ක්‍රිස්තියානි යුදෙව් අපේ දැන් චීන සංස්කෘතිය තුළ ඒක චීන චින්තනය. එතකොට වේද ඉන්දියාවේ තිබුණේ වේද චින්තනය. ඊළඟට අපේ තිබුණේ සිංහල බෞද්ධ චින්තනය. ඒ චින්තනය තුළ අපි නිර්මාණය කිරීම නවත්තලා තියෙනවා. ඒක ස්තුව වර්ෂ 400 වගේ විශේෂයි. ඒක එකම තමයි. දැන් මොකද ඒකේ වැදගත් වෙන්නේ ඒක එහෙම වුණොත් විතරයි අපිට දැන් මේ එන අභියෝග වලට මොන දෙයක් දැන් මොකද අසුවා ටීකා ලියමුනේ නිකන් මේ සරල කේතු කරන්න විතරක් නෙමෙයි ප්‍රධානම දේ තමයි අලුතෙන් ඒ සමාජය වෙනස් වෙනකොට අලුත් අභියෝග වෙනවා. ඒ අභියෝග වලට සමාජය ඇතිවෙනා අලුත් ප්‍රශ්න වලට ඒකට දක්වන ප්‍රතිචාරය. ඒකට බුදුදහම ඒකට ගලප්පන ඒක දෙන්න බෑ. දැන් ඒක අන්න ඒක තමයි ඒක තමයි නැවතිලා තියෙන්නේ. ඒකයි මේ ඇක්ෂන් මහත්මයාට මේ ලංකාව වැදගත් නොවෙන්නේ. එතකොට අපිට දැන් බලන්න මේ විශේෂම කෘත්‍රිම බුද්ධිය වර්ධනය වෙන කාලෙනේ. වේලේ නලින් සිල්ව නැති නෙමෙයි නෑ. ඒකම ඒකට දියන්න පටන් ගත්තා. මම යන්න දෙවල් තුමා ලිපි කීපයක් ඒකට ලිව්වා. දැන් අද ඕකට අභියෝගයක් අවශ්‍ය වෙනවා. ඒ කෘත්‍රිම බුද්ධියත් එක්ක ඇතිවන්නා මේ විප්ලවයක් මේ කොටකින්. දැන් මේ වෙනකොට ඒ කෘත්‍රිම බුද්ධිය ඒ data science artificial intelligence කියන ක්ෂේත්‍රවල ඇත්තටම කියනවා ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව අවශ්‍ය නැහැ. ප්‍රවාද වැඩක් නැහැ. අර අපි කියන්නේ විරුක්ත ප්‍රවාද. දැන් එක ආටිකල් එකක් නලින්සිල මහත්මයා මේ වල තිබුණා ඒ මගේ මේ ඒත්ලකලකට මාළගේ ආටිකල් එක තියෙනවා. බටහිර පදේ මේක සංග්‍රහක පළවෙච්ච end of theoretical physics. ඒ කියන්නේ ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව අවසානයේද. එතකොට ඔය දැන් අද පාවිච්චි වෙන AI ඔය artificial intelligence data science වල වැඩි හරියක් පාවිච්චි වෙන්නේ statistics සංඛ්‍යානේ වගේ වල මොනද? එතකොට ඒවා තියෙන patterns හඳුන ගැනීම. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒවත් තුළ අර වියුක්ත ප්‍රවාද කියන එක එතකොට අපිට තමයි ඒව කරන්න පුළුවන්. නලින් සිල් මහත්තයා එතුමාට ඔය බටහිර ප්‍රවාදාත්මක විද්‍යාවෙන් දෙන්න බැරි වුණාට එතුමාගෙන් අපිට තියෙන අපේ සම්ප්‍රදාය තුළ අපිට මේ ඒ නිසා ඒකයි මේ ආශ්‍රය මිනිස්සු වඩා දක්ෂකම් පෙන්වන්නේ. දැන් අතන චීනේ ඔය AI වල තියෙන මුගක් අනුශේෂ්ත්‍රති ඒව වල ඉතිරියෙන් ඉන්නේ ආද ඇමරිකාව නෙමෙයි චීනේ. ඒ ලොකු දස්කම් පාන්නේ ආශ්‍රයනේ එන්නයි විශේෂ. ඒ කියන්නේ ඉන්දියාවේ චීනයේ කොරියාවේ ජපානයේ ලංකාවේ දැන් ලංකාවෙත් මේ අපේ මේ විශ්වවිද්‍යාල වලින් බිහි වෙන ඔය මේ
data science AI ක්ෂේත්‍රයේ පරිගණක විද්‍යාවේ ඉන්න අය බොහෝ දෙනෙක් නවතින්නේ වැඩි හරියක් විතර නවතින්නේ. ඒගොල්ලෝ මේ ලංකාවේ ඉන්න අය කරන්නේ ඒ පිටරටවලට යන දායක නිර්මාණ කරලා දෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි දැන් මේ ආසියාවේ යුගයේ නලින්සල මහත්තයා පෙන්නලා දුන්නේ අපේ සම්ප්‍රදාය ඉඳගෙන අපිට බොහෝ දේ ලෝකෙට කරන්න පුළුවන්. අපි කලබල වෙන්න ඕනේ නෑ. අපි අරගෙන පහළ නෙමෙයි. පිට ප්‍රවාදාත්මක පැත්ත අපේ හැබැයි ඒක ඒ කිව්වා ප්‍රවාදාත්මක ධර්මත් වර්ධනය කරගන්න මොකද ඒගොල්ලන්ගේ ඒකට අපි ඔයගොල්ලෝ මුණ දෙන්න. ඒ නිසා අපි ඒක එතුම අවබෝධ කරගන්න ඕනේ. එතුම විද්‍යාව ප්‍රතික්ෂේප කළා නෙමෙයි. ඒ විද්‍යාවේ සීමාවන් අඳුරගෙන ඒවට අවයෝග කරන්න නම් ඒක දැනගත යුතුයි නේද කියන එක. දැනගන්න නැතුව හරියට අවබෝධ කරගන්න අභියෝග කරන්න බෑනේ. සහ මේක වඩා වෙනස් දැන් අපේ දැනුමේ තියෙනවානේ ශිල්ප ශාස්ත්‍ර කියලා. අපේ ශිල්පීය දක්ෂතාවවලට ශිල්පවල අපේ දක්ෂතාවයෙන් දැන් ශිල්පීය පැත්ත තමයි දැන් මතුවෙන්නේ. ශාස්ත්‍රීය පැත්ත තමයි ප්‍රවාදා. ඒ නිසා ඒක තමයි මම හිතන්නේ දුන්න ලොකුම ලෝකයට දුන්න දාය.